කී පැත්තකින් තියෙන්නේ? B. B වල තියෙනවා මෙන්න මේ වගේ y හැඩති ප්‍රතිග්‍රාම. ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාම. ව්‍යාධි ජනකයේ කාව. එයාලා මේවට බැඳෙනවා. මේ ව්‍යාධි ජනකයා නම් එයාලගේ තියෙන මොන කොටස්ද? මොකක්ද ඒ කොටසට අපි කියන්නේ? මෙන්න මේ ලොකු කෑල්ල කියනවා ප්‍රතිදේහ ජනකය. ඔව් ප්‍රතිදේහ ජනකය. ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාමක බැඳෙන ප්‍රතිදේහ ජනකය. ප්‍රතිදේහ ජනකය කියන්නේ ටිකක් ලොකු කෑල්ලක්. ප්‍රතිදේහ ජනකයේ තියෙන නිශ්චිත ඒ බැඳෙන තැනට අපි කියනවා මොකක් කියලා? එපිටෝප්. එපිටෝප් එක තමයි බැඳෙන්නේ. ඒ වගේ එපිටෝප්ස් කීපයක් තියෙන්න පුළුවන් ප්‍රතිදේහ ජනක ඒ කෑල්ල. හරි ඒ විදිහට. එතකොට බැඳෙන්නේ විශිෂ්ට විදිහට. කොහෙට හරි බැඳෙන්නේ නැහැ. ඒක ගැලපෙන්න ඕනේ. අර එන්සයිම් උපස්සන සංකීර්ණය හදනවා වගේ ගැලපෙන්න ඕනේ. එතකොට එහෙම බැඳුනම තමයි එයා අඳුනගන්නේ මේකේ ව්‍යාධි ජනකයක් කියලා. හරි. අඳුනගත්ත ව්‍යාධි ජනකයක් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මොකද වෙන්නේ? ඒ සෛලය මොනවා වෙනවද? නෝට් එකේ හොයන්න එපා කොහෙ හොයන්නද කියලා මට කියන්න බෑ කොහෙද හොයන්න ඕන කියලා. ඇඳගත් මේක තැනක. මොකද වෙන්නේ? අඳුනගත්තට පස්සේ ඒ කියන්නේ සෛල ගුණණය කරගන්නවා නේද ඉස්සෙල්ලාම. සෛල ගුණණය කරන සෛල බෙදලා සෛල ප්‍රෝණයක් හදාගන්නවා. මොකද උදව්වට කට්ටිය වුණාට තනියම පහර දෙන්න බෑ. ඒක හින්දා ඊට පස්සේ සෛල ප්‍රෝණයේ සමාන සෛල මතක සෛල වෙනවා. සමාන සෛල කාරක සෛල. කාරක සෛල කියන්නේ ක්‍රියාව කරන කෙනා. මේ B වල කාරකාකාරය වෙන්නේ මොකක්ද? යානම ප්ලාස්මා සෛල. කෑලි කරන ඉස්සර. ඒතර කෑලි වලට මොනවා කියලාද කියන්නේ? බැඳුනා අඳුරගත්තා එයා සෛල ප්‍රෝණයක් හදාගත්තා. ප්‍රෝණයක් හදනවා කියන්නේ සෛල විභාජනයේදී සෛල විභාජනය හදාගන්න කොටස අනුව තියෙනවා. මතක සෛල තියෙනවා. මතක B සෛල, සමාන සෛල, කාරක සෛල. මේ වගේ කාරකාකාර විශේෂ නමක් තියෙනවා. ඒ තමයි ප්ලාස්මා සෛල. ප්ලාස්මා සෛල ගත්තොත් එයා මොකද කරන්නේ? එයා මෙන්න මේ ප්‍රතිදේහ ජනක ගලු වල දානවා. බැඳෙනවා ගැලවිලා වැඩ. ඒවට අපි කියනවා ප්‍රතිදේහ. ප්‍රතිදේහ. වලට ඇන්ටිබොඩීස් කියලා කියන්නේ ඒවට. ඇන්ටිබොඩි. හරි. මේවට කියන තව නමක්. මොනවාද? ඉමුනෝග්ලොබියුලින්. කලින්කට හම්බුනේ. හරි. ඊට පස්සේ මෙයා කොහොමද මේ ව්‍යාධි ජනකයත් එක්ක සටන් කරන්නේ? ප්‍රතිදේහ. මෙන්න මේ කෑලි වලට පුළුවන් කොහොමද මේගොල්ලන්ට බැඳෙන්නේ? ප්‍රතිදේහ ගිහිල්ලා අදාළ කෙනා හොය ඒගොල්ලන්ගේ ප්ලාස්මා පඩලයට එහෙම නැත්නම් සෛල විදියට ඒ අදාළ එපිටෝපේට බැඳෙනවා. මෙයාලා බැඳුනහම මෙයා ප්‍රතිදේහ මෙයාලා බැඳුනහම මෙයාලා ඒ කාර්යය මොකද වෙන්නේ? එයාලට අර කර හිටපු කාර්ය කරන්න බෑ. පිටින් කෙනෙක් බැඳිලානේ හරි කරදරයි. ඒතර එයාලා අප්‍රිය කරන එක තමයි මේ ප්‍රතිදේහ කරන්නේ. අප්‍රිය කරනවා. කෙලින්ම මරන්න බෑ. අප්‍රිය කරනවා ඒගොල්ලන් අර ගුණණය වෙන එක වළක්වනවා. සුද්ධ ජීවියා ගුණණය වීම වළක්වනවා. සුද්ධ ජීවියාගේ පරිවෘත්ති ක්‍රියාවට බාධා. ඒ ක්‍රියාවට බාධා ඇති කරනවා. ඒ වගේ දේවල් තමයි මේ ප්‍රතිදේහ කරන්නේ. මේ තමයි B වල කතාව. අපි T වල කතාව ගැන බලලා ආයෙ පොඩක් මතක් කරගන්න ඕනේ. කියවත් කොහොමද ආයෙ මතක් කරන්න වෙනවනේ. හරි. දැන් යනවා T සෛල. T සෛල වල කාර්යය. T වසා සෛල අපි බලමු. T කොහොමද ව්‍යාධි ජනකයාම අඳුනගන්නේ? අඳුනගන්නම පහර දෙනවා. මේ කරන්නේ. T සෛල. මෙන්න ඉන්නවා T සෛල. එයාගේ තිබ්බේ මෙන්න මේ විදිහට විදේ ජනක ප්‍රතිග්‍රාහක මෙහෙම තිබ්බා. මේ වගේ යකින් වගේ යන්නේ කවුරුද මේ? මතකද මෙයා? යකින් වගේ මහා බක්ෂාන් වනේ මහා බක්ෂාන්. හරි.
එයාවත් එයයි එයා උගුණ වෙනවා මේකයි. හරි. අපි බලමු T සයිල කොහොමද ව්‍යාජනකය අඳුරගන්නේ. B සයිල නම් කෙලින්ම එපිටෝපයට බැඳලා අඳුරගන්නවා. හැබැයි T සයිල යන්නේ නැහැ කෙලින්ම ව්‍යාජනකයට බැඳෙන්නේ. T සයිල අඳුරගන්න වෙන විදිහකට. දැන් සාමාන්‍යයෙන් ආක්‍රමණයක් ආවොත් ව්‍යාජනකයන්ගේ ආක්‍රමණයක් ආවොත් එහෙම එතනදී ක්‍රියා කරන්නේ B සයිල T සයිල විතරමද? නෑ මේගොල්ලන්ට භක්ෂණය කරනවා මහා භක්ෂණ නියුට්‍රොෆිල් ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන් හැමෝම ෆයිට් කරනවා. එතකොට මේ මහා භක්ෂාන්තය නම් ව්‍යාජනකයම හම්බෙලා එයාව භක්ෂණය කරන අතරේ මෙන්න මේගොල්ලන්ගේ ඒ කියන්නේ මේ මහා භක්ෂාණු වල ප්ලාස්මා පටලේ පෙප්ටයිඩ් කොටස් පෙන්වන්න කරන්න පටන් ගන්නවා. ඒ පෙප්ටයිඩ් කොටස් ඇති වෙනවා විදියට. පෙප්ටයිඩ් කියන්නේ ප්‍රෝටීන් තරම් වලුත් නැහැ. අමයිනෝ ආම්ල එකතු වෙලා හදන පෙප්ටයිඩ් මතකද? පොලිපෙප්ටයිඩ් දාන්නේ කියන්නේ අමයිනෝ ආම්ල නේ වගේ පොඩි පොඩි. අමුතු කතාවක් නේද? ඔව් අමුතුයි තමයි. මේක අහන්නම නෑනේ. හරි? මහා භක්ෂාණු ව්‍යාජනකයාව අරගෙන භක්ෂණ ක්‍රියාවට ඉදරද්දී මේගොල්ලන්ගේ කියන්නේ ප්ලාස්මා පටලේ ඇති වෙනවා මේ පොලිපෙප්ටයිඩ් කොටස්. පොලිපෙප්ටයිඩ් දානවා. මේගොල්ලන්ගේ කරන්නේ මේ මහා භක්ෂාණු තව උදාහරණයක් ගත්ත හැකි මේ සයින් වල අහලා නැතුව ඇති dendritic cells කියලා. dendritic cells. dendritic cell. ඒක අපි මේ ප්‍රතිශක්ති ප්‍රතිචාර වලට ගව කරන කෙනෙක්. එතකොට මේගොල්ලන්ගේ මේ මහා භක්ෂාණු වල මේ වගේ පෙප්ටයිඩ් කොටස් පෙන්වන්න කරනවා. එතකොට මේ සයිල් ඇවිල්ලා බැඳෙන්නේ ඒ පෙප්ටයිඩ් කොටස් වලට. හරි? අපි හිතමු මෙන්න මෙයාම මෙහෙම තියෙන්නේ. මේ තමයි අර පෙප්ටයිඩ් කොටස්. ඒකට බැඳෙනවා අර T සයිල ඇවිල්ලා. එන්න තියෙනවා T සයිල. ඔය විදිහට තමයි යන්න බැඳෙන්නේ. දැන් මෙයා බැඳුනේ ව්‍යාජනකයට නෑ. අපේම සයිලකට බැඳුනේ. හැබැයි බැඳුනේ අර ව්‍යාජනකයට පහර දුන්නාට පස්සේ ඇදෙන පෙප්ටයිඩ් කොටස් වල තමයි බැඳුනේ. මෙයාට දැනෙනවා මෙතන මෙයා මම මේ බැඳුනේ ප්‍රතිදේහ ජනකයකට. ඒ ප්‍රතිදේහ ජනකයේ කොහොමද ඇති උනේ? ව්‍යාජනකයේ කැමිලා තියෙනවා. කියලා මෙයා දන්නවා. එතකොට තමයි එයා සයිල හඳුනා ගැනීම කරන්නේ. මොකද වෙන්නේ? එයා ගුණණය වෙනවා. ඒ කියන්නේ මේ T සයිල ක්ලෝනයක් හදාගන්න. ඔය වගේ. දැන් ඉතින් කලින් හිතනවා වගේ නේද? සයිල ක්ලෝනයක් හදාගන්න. ක්ලෝනයේ සමාන සයිල් වලට අපි කියනවා මතක සයිල කියලා. T සයිලකින්ද මතක T සයිල්. ඊළඟට සමහර ඒවා කාරක සයිල් බවට පත් වෙනවා. එහෙම තමයි කතාන්දරේ යන්නේ. ආයෙත් මේ තමයි හඳුනා ගන්න කතාවක්. B සයිල් හඳුනාගත්තේ කොහොමද? B සයිල් හඳුනාගත්තේ ඒගොල්ලන්ගේ මේ ප්‍රතිදේහ ජනක කෑලි බැඳුනා ව්‍යාධි ජනකයාට කෙලින්න. මේ ව්‍යාධි ජනකයා මේ විදිහට කෙලින්න බැඳලා පිටෝපේ. මේ ඉන්නේ ව්‍යාධි ජනකයා. හැබැයි T සයිල් එක කෙලින්ම බැඳෙන්නේ නැහැ. T සයිල් බැඳෙන්නේ මේ මහා භක්ෂාණු වගේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිදේහ කොටස් වලට තමයි බැඳෙන්නේ. ප්‍රතිදේහ ජනක කොටස් වලට තමයි බැඳෙන්නේ. හරි? T සයිල් බැඳෙන්නේ අමුතු ප්‍රතිදේහ ජනක කොටස් වලට. ඒ අමුතු ප්‍රතිදේහ ජනක කොටස් කොහොමද ඇතිවෙන්නේ? මේ මහා භක්ෂාණු වල මේ ව්‍යාජනකයන්ට පහර දුන්නම තමයි මේ විශේෂ කොටස් හරි. ඒවට බඳුනම තමයි මේ පොඩි දාලා තියෙන්නේ. ඒවට බඳුනම තමයි T සයිල් දැනගන්නේ ව්‍යාජනකයක් කැවිලා. එහෙනම් පහර දෙන්න ඕනේ. තනියම මට බෑ. මම සයිල් ගොඩක් හදා ගන්න ඕනේ. ඒ වගේ සයිල් ක්ලෝනයක් ඇති වෙනවා. ක්ලෝනයේ සමහර සයිල් මතක T සයිල් වුණා, සමහර සයිල් කාරක සයිල් වුණා. හරි? මෙයාගේ මේ T වලට කාරක ආකාර දෙකක් තියෙනවා. කාරක ආකාර දෙකයි. දැන් අරයාගේ කාරක ආකාරය මොකද්ද? මෙයාගේ කාරක ආකාරය ප්ලාස්මා සයිල්. මතකද? මෙයාගේ කාරක ආකාරය ප්ලාස්මා සයිල්. දැන් අපිට මෙයා මේගොල්ලෝගේ කාරක ආකාර තමයි එකක් කියනවා අපි සයිල විෂ T සයිල්. සයිල විෂ T සයිල්. සිංහලෙන් සයිල විෂ T සයිල්.
ඉංග්‍රීසි වලින් කියනවා cytotoxic T cells කියලා. cytotoxic T cells. කැමති නම් පාඩම් කරන්න ලියන්න. හරි? cytotoxic T cells නැත්නම් cytotoxic T cells. කාරක ආකාර එකක්. අනිත් කාරක ආකාරයට අපි කියනවා ආධාරක T cell කියලා. ආධාරක T cell. එහෙම නැත්නම් helper T cells. හරි. දැන් ඔය වැඩේ තමයි වෙන්නේ. දැන් බලමු කොහොමද පාර දෙන්නේ කියලා. සයිලෙක්ෂ T cell තමයි පාර දීලා මරන්නේ. ඒකනේ යන්නේ නම සයිලෙක්ෂ T cell කියන්නේ අවිෂ දාලා මරන්න කෙනෙක්. ආධාරක T cell ඔය මරන්න යන්නේ. එයා උදව් කරන ඔය සයිලෙක්ෂ T cell. එයා ආධාර හෙල්ප් තමයි කරන්නේ. හරි. සයිලෙක්ෂ T cell කොහොමද ව්‍යාචනකයව මරන්නේ? සයිලෙක්ෂ T cell අපි හිතමු මේ ව්‍යාචනකයක් කියන්නේ. මේ ව්‍යාචනකයක්. හරි. මේ අපේ සයිලෙක්ෂ T cell එයා අපිට කරන්නේ විෂ දාලා මේ දිනේ විෂ දාලා මෙයා කෙරෙන්න මන. ඒ සයිලෙක්ෂ T cell ආධාරක T cell කියනවා. ආධාරක T cell එයා අපිට කරන්නේ එයා පොඩ්ඩක් ඇවිදලා බලනවා තව හැංගුණු ව්‍යාචනක ඉන්නවා. මෙයාට අහුනේ නැති ඔය ගස් සාස්ත්‍රය. මේ සාස්ත්‍රය හැංගිලා ඉන්නවද කියලා බලන්න. හැංගිලා ඉන්නවද කියලා බලලා ආධාරක දෙන්න කියලා කියනවා. එයා මෙයාට කියනවා මෙන්න මෙතන කෙනෙක් ඉන්නවා කියලා බලන්න. ඒ වගේ ආධාරක T cell කරලා ඉන්නවා. එයා ඒ වැඩේ කරනවා මදිවට තව වැඩක් කරනවා. ආධාරක T මෙයාට උදව් කරනවා. ආධාරක T අපි ගමු helper T cells. helper T cells මෙයාට උදව් කරනවා. කාටද? මෙයාගේ නම වෙනස් කරනවා. cytotoxic T cells. CTC කියන්නේ හරියසිය. helper T cells මෙයාට උදව් කරනවා. මෙයා තව කෙනෙකුට උදව් කරනවා. මෙයා ගිහිල්ලා ප්ලාස්මා සෛල කියනවානේ අපේ. ප්ලාස්මා සෛල වලට කියනවා තව ප්‍රතිදේහ හදලා නිදහස් කරන්න. මේ ව්‍යාචන කොට කෙලිම මරන්න බෑ. ඔයා අඩුතර ගිහිල්ලා අඩපණ කරලවත් දෙන්නේ. හරි ඒක කියලා ප්ලාස්මා සෛල වලට කියනවා තව ප්‍රතිදේහ හදලා නිදහස් කරන්න කියලා. එතකොට මේ helper T cells දෙන්නට උදව් කරනවා. එකක් තමයි අර සයිලෙක්ෂ T cell වලට. අනිත් එක ප්ලාස්මා සෛල. ප්ලාස්මා සෛල වලට ප්‍රතිදේහ හදන්න කියනවා. මේගොල්ලන්ට කියනවා අන්න ආලාපන කෙනෙක් ඉන්නවා ඉෂදාල මරන්න. හරි ඒක තමයි කතාව. ටිකේ කතාවත් හරි බීගේ කතාවත් හරි. අපිට මතක නැති එක තමයි වැඩි. හරි අමාරු මේ කොටස මතක තියාගන්න නේද? කතන්දරය පුළුවන්. නෝට් එක තමයි අවුල්. සමහරවිට අපි කොහොමද කරගමු. ළමයි කරගන්නවා. අපි කලින් දවසේ අඳගත්තද මේ B සෛලවල කතන්දරේ? ඒක යන්දානේ. එහෙනම් මේකත් අඳින්න. මට කියන්න කොහෙද යන්නේ කියලා B කතාවේ? ඊටුව ප්‍රතිදේහ වල යටි. දැන් මම කියන කතාව දෙනකොට 10 වෙනි පිටුවේ ඉස්සනක් තියෙනවනේ. දේහ තල්ල වලට උඩින්. එතන තියෙනවා ඉඩ. ඔයාලට කැමති විදිහට නම් ඉන්න මම T cell කොහොමද ආක්‍රමණයකින් නමනගෙන පාර දෙන්නේ. ඒකයි කතාව. එතකොට T cell දැන් B cell නම් කෙලින්ම බැඳෙනවා ඒගොල්ලන්ගේ ප්‍රතිදේහජනක ප්‍රතිග්‍රාහක කියලා බැඳෙනවා අභ්‍යාජනකයාගේ ප්‍රතිදේහ ජනක. හරි. කෙලින්ම බැඳෙනවා. කෙලින්ම බැඳලා තමයි ඒවලම බලන්නේ. B cell වල තියෙන මෙන්න මේ ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක කෙලින්ම මේ ව්‍යාජනකයා නම් යාගේ තියෙන පිටොම් වලට බැඳෙනවා. පිටොම් මත බැඳෙනවා. පිටෝපයක් කියන්නේ ප්‍රතිදේහ ජනකයක තියෙන කුඩා කොටසක්. ඒකට තමයි බැඳෙන්නේ. මෙයාට බැඳෙනවා. මෙයාට දැනෙනවා මොකක්ද? මෙයාට දැනෙනවා මේ ඉන්නේ මගේ කෙනෙක් නෙමෙයි පාර දෙන්න.
B side පොඩක් ඉවසනවා නේ පාට පහර දෙන්න බෑ නේ මම ඉවරනේ ඉන්නේ මම පහර දුන්නොත් මාත් ඉවරයි ඒක හින්දා සයිල ක්‍රෝණයක් හදාගන්න විභාජනයේ සයිල දෙකක් තියෙන සයිල ගුලියක් සයිල ක්‍රෝණයක් හදාගන්න ඒ ක්‍රෝණයේ සයිල පරිණත වෙද්දී ප්‍රධාන සයිල වර්ග දෙකක් හැදෙනවා එකක් තමයි මතක B සයිල මතක B සයිල අනිත් ඒවා තමයි කාර්බන් සයිල B වල කාර්ක ආකාර විශේෂ නමක් කිව්වා ප්ලාස්මා සයිල. එයාලා මොකද කරන්නේ? මේ තේරුවේ ප්‍රතිදේශන කෑලි ටික හද ඒවා නිදහස් කරනවා. ගලෝ ඉවත් කරනවා. ඒ වගේම ව්‍යාජනකයාට බැලුවම ව්‍යාජනකයාගේ අර ක්‍රියාකාරී බව අඩු වෙනවා. අක්‍රීය වෙනවා. හරි? නැතුව මෙයාලට බෑ කෙලින්ම ව්‍යාජනකයව මරන්න. කෙලින්ම බෑ. මෙයාලා කරන්නේ ඒගොල්ලන්ගේ පරිවෘත්ති ක්‍රියාවලට බාධා කරනවා. ප්‍රජනනය කරන එක නවත්තනවා. ගුණණය වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ හරද තමයි මෙයාලා කරන්නේ. හරි? LP. ඊට පස්සේ T. T සයිල් කොහොමද අඳුනගන්නේ? T සයිල් වල තියෙනවා ප්‍රදේහ ජනක ප්‍රතික්‍රියා. හැබැයි Y හැඩේ නෙමෙයි. මේ තියෙන්නේ T සයිල් වල තියෙන ප්‍රදේහ ජනක ප්‍රතික්‍රියා. අපි හිතමු මේ වෙලාවේ ව්‍යාජනකයෙක් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ව භක්ෂණය කරලා තියෙනවා මෙන්න මේ සයිල් එක. කවුද මෙයා? මහා භක්ෂණ. මෙයා අර ව්‍යාජනකයව භක්ෂණය කරාට පස්සේ මේගොල්ලන්ගේ ඒ කියන්නේ මේ මහා භක්ෂාණ වල ප්ලාස්මා පටලයේ විශේෂ පෙප්ටයිඩ් කොටස් ඇති වෙනවා. පහර දුන්නාට පස්සේ විශේෂ මේ පෙප්ටයිඩ් කොටස්. T සයිල් ගිහිල්ලා බැඳෙන්නේ ඒවට. ව්‍යාජනකයාට නෙමෙයි බැඳෙන්නේ. ව්‍යාජනකයාට පහර දීපු සයිල් වල තියෙන විශේෂ කොටස් වලටයි බැඳෙන්නේ. හරි? ඒව තමයි අපි ප්‍රතිදේහ ජනක කියලා හඳුන්වන්නේ. එතකොට මෙයා ඒගොල්ලන්ට බැලුවාට පස්සේ මෙයා දැනගන්නවා මෙතන පහර දීපක් නැත්නම් ව්‍යාජනකයෙක් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ඒගොල්ලන්ව මරන්න ඕනේ. මට තනියම බෑ කියලා එයා සයිල් ගොඩක් හදාගන්නවා. සයිල් ගොඩක් හදාගෙන පරිණත වෙද්දී සයිල් වර්ග දෙකක් හැදෙනවා. මතක T සයිලයි කාර්ක සයිල. මතක T සයිල කලින් වගේම මතක තියාගෙන වැඩ කරනවා. කාර්ක සයිල වර්ග දෙකක් බවට පත් වෙනවා. සයිල විෂ T සයිලයි ආධාරක T සයිල. සයිල විෂ T සයිල තමයි සයිල මරලා දාන වැඩේ කරන්නේ. එයා කරන්නේ ව්‍යාධි ජනකයාට විෂ දාලා විෂ නිකුත් කරලා ඒවා ප්‍රෝටීන විශේෂයක්. ඒකයි ගුණක ප්‍රෝටීන කියන්නේ විෂ දාලා එයාව මරලා දානවා. එතකොට මේ හෙල්පර් T සෙල්ස් එක ආධාරක T සයිල මොකද කරන්නේ? ආධාරක T සයිල උදව් කරනවා මේ සයිල විෂ T සයිල. ඒ කියන්නේ අර අස්සේ මුල්ල හැදිලා ඉන්න ව්‍යාජනක මොහොය මෙයාට කියනවා මෙන්න මෙතන කෙනෙක් ඉන්නවා පාර දෙන්න. මෙතන කෙනෙක් ඉන්නවා විෂ දාන්න. හරි ඒ වගේ හෙල්පර් T කරන්නේ T සයිල වලට ඒ කියන්නේ සයිටොක්සික් T සෙල්ස්. සයිල විෂ T සයිල වලට උදව් කරනවා. ඒ වගේම හෙල්පර් T සෙල්ස් තව උදව්වක් කරනවා කාටද? ප්ලාස්මා සයිල් වලට. එයා කියනවා කියන්නේ හෙල්පර් T සෙල්ස් කියනවා ප්ලාස්මා සයිල් වලින් ප්‍රතිදේහ හදා තව ටිකක් එවන්න. එතකොට අපිට මේ වැඩේ කරන්න පහසුයි. හරි එයා එකට බැලන්ස් කරන්න තමයි කරන්නේ. ඒ විදිහට තමයි සයිල් ඒ කියන්නේ T සයිල් මේ ප්‍රතිශක්තියට දායක වෙන්නේ. දැන් ඉතින් නෝට් එක බලාගෙන යමු. අපි 9 වෙනි පිටුවේ ඉඳන් කියවගෙන යමු. පද්ධතියකින් තමයි දීලා තියෙන්නේ රිසෝස් එක. පරිචිත පද්ධතියේදී T වසා සෛල හා B වසා සෛල මගින් සිදු කෙරෙන ප්‍රතිශක්ති ප්‍රතිචාර ආකාර දෙකයි. TB වෙන වෙනම ක්‍රියා කරන්නේ. එතකොට ආකාර දෙකයි. ඒවා අපි කියනවා සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර අනිත් එක දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර. වැදගත්. ඔන්න වැදගත් තැන. එකක් තමයි සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර අනිත් එක දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර. ඒවට කියනවා හියුමරල් ප්‍රතිශක්ති ප්‍රතිචාර කියලා. දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්තිය කිව්වත් හරි නැත්නම් හියුමරල් ප්‍රතිශක්ති ප්‍රතිචාර කිව්වත් හරි. මෙන්න මෙතනින් පොඩි ඇලයිරක් ගහ ගන්න ඕනේ. කොතනින් දන්නවද? දේහ තරල මාධ්‍ය වන ඊට පස්සේ වරහන් ඇතුලේ තියෙන මැදිහත් සිදුවන කියලා. එතන වරහන් ඉවර වෙනවත් එක්කම ඇලයිරක් ගහ ගන්න. ඒ කියන්නේ හියුමරල් වෙන් කරන්න. ඒක වෙන එකක්. වෙන එකක් කියන්නේ කෝ කියන එක. උතනද මම කිව්වේ හියුමරල් වලට කලින් ඇලයිරක් ගහන්න. ඒතර මේ වචන දෙකක් කියනවා.
එකක් දේහ තරල මාධ්‍ය කියලා අනිත් එක හියුමරල් ප්‍රතිශක්ති ප්‍රතිචාර. එතකොට දැන් අපි අර ප්‍රතිදේහ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිය අපි කිව්වා එදා තරල මාධ්‍ය කියලා මතකද? ප්ලාස්මා සෛල මේව ගලවලා මේ ප්‍රතිදේහ ගලවලා තරලයට තමයි දැම්මේ. තරල මාධ්‍ය තමයි එයා ක්‍රියා කරේ. එතකොට අපි කියනවා B සෛල තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරයලු කරේ. B සෛල. ඊළඟට T සෛල කෙලින්ම සෛලයට පහර දෙන්නේ. සෛලයට පහර දෙන්නේ. අපි ඒවට කියනවා සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර කියලා. එතකොට මතක තියාගන්න B සෛල වලින් කරන්නේ තරල මාධ්‍ය, T සෛල වලින් කරන්නේ සෛල මාධ්‍ය. ඔන්න අලුත් වචනය. හරි නෝට් එක කියවගෙන යන්න. ඊට පස්සේ කියනවා මේගොල්ලෝ දේහ තරල මාධ්‍ය වන හියුමරල් ප්‍රතිශක්ති ප්‍රතිචාර ප්‍රතිදේහ මැදිහත් වන ප්‍රතිශක්ති ප්‍රතිචාර ලෙසද හැඳින්වේ. එහෙමත් කියනවා. ඉහත ප්‍රතිචාර ආකාර දෙකම ක්‍රියාරම්භ වන්නේ ප්‍රතිදේහ ජනකවල බලපෑමෙන්. ඕනෑම ප්‍රතිදේහ ජනකයකට එම ප්‍රතිචාර ආකාර දෙකම හටගැන්වීමේ හැකියාව පැවතිය හැකියි. ප්‍රතිදේහ ජනකයක් කියන්නේ ව්‍යාජ ජනකයේ තියෙන ප්‍රතිදේහ ජනක කොටසකට මේ ප්‍රතිචාර ආකාර දෙකම හටගන්වන්න පුළුවන්. ඒ කොහොමද කරන්නේ? හිතන්නකො එකම මේ බැක්ටීරියාවක් ආවා. ඒ බැක්ටීරියාවගේ ප්‍රතිදේහ ජනක වලට බැඳුණා කෙලින්ම B සෛල. එතකොට B ගුණණය වෙලා ඒ වැඩේ පටන් ගන්නවා. එතකොට ඒ ආව බැක්ටීරියාව මෙයා මහා බක්ෂණ වම් කියලා ගත්තොත් එහෙම ඒ කැලේ වලට ඇවිල්ලා D සෛල බැඳලා එයත් වැඩේ පටන් ගන්නවා. ඒ කියන්නේ එකම මේ ව්‍යාජනකයා වෙන්නේ මේ දෙකොල්ල ඒක අරකට පහර දෙනවා. නේවි එකක් පහර දෙනවා ආම එකක් පහර දෙනවා. ඒ වගේ වැඩක්. හරි. ඊපස්සේ ආපැත්ත පිටු. එතන ඔන්න මෙන්න කළා දීලා තියෙනවා සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර. සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරයේදී විශිෂ්ටව සංවේදී වූ T වසා සෛල. විශිෂ්ටයි කියන්නේ ඒක අපි දන්නවනේ. අර උපසර විශිෂ්ටතාවය වගේ සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරයේදී විශිෂ්ටව සංවේදී වූ T වසා සෛල ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වේ. මේ ගැන කියන්නේ ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වේ. ප්‍රගුණණයට ලක්වීමෙන් සෑදෙන දුහිතෘ සෛල අවසානයේ සෛල විෂ T සෛල බවට විභේදනය වී ආක්‍රමණික ප්‍රතිදේහ ජනක සහිත සෛල ඍජුවම මරා දමනවා. හරි. පරිචිත ප්‍රතිශක්ති ආකාරයක් කියලා දීලා තියෙනවා. මීට අමතරව එම ප්‍රතිදේහ ජනකය නැවත වරක් දේහය ආක්‍රමණය කරනවා. ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ නැවත ඒ ප්‍රතිදේහ ජනකය, ඒ කියන්නේ මේ ව්‍යාජනකය આવොත් එහෙම ප්‍රබලව හා වඩා වේගවත් ප්‍රතිචාර දැක්වීමට හැකි වෙන පරිදි මතක T සෛලද සෑදේ. අපිට මතකයි නේද? මේ බලන්න පහරදලා යුද්ධය ඉවරයි, විනාශ වෙලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ අර මතක T සෛල විතරයි ටිකට. එතකොට මතක T සෛල ඕක ඉන්න අතරේ ආය ව්‍යාජනකය આવොත් මතක T සෛල තමයි මේ විදිහට බැඳෙන්නේ. බැඳිලා මතක T සෛල අර සෛල ප්‍රෝණයක් හදලා ආය අර වැඩේ වෙනවා. ඒක දීර්ඝ කාලයක් ඉන්න මතක T සෛල අනිත් ඒවා බිඳ වැටලා යනවා. හරි. මෙවැනි ප්‍රතිශක්ති ප්‍රතිචාර ආසාදිත සෛල. ඇතැම් පිළිකා සෛල. ආසාදිත සෛල කියන්නේ දිරීර ආසාදිත සෛල, වෛරස් ආසාදනය වූ සෛල, පරපෝෂිතයින් ආසාදනය වූ සෛල. හරි ඒ සෛල වලටත් පහර දෙන්න පුළුවන්ලු. සමහර ඊට පස්සේ ඇතැම් පිළිකා සෛල වලටත් පහර දෙනවා. බද්ධක ආගන්තුක සෛල ආයවටත් පහර දෙනවා. හරි ඒ වගේ උදාහරණ දීලා තියෙනවා. සෛල මාධ්‍ය ප්‍රතිශක්තිය මගින් සෑම විටම සෛල වලින් සෛල වලට පහර දෙනවා. සෛල මාධ්‍ය සෛලෙන් සෛලට තමයි පහර දෙන්නේ. හරි. ඊළඟට දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර. දේහ තරල මාධ්‍ය. ඉංග්‍රීසි වලින් කියනවා humoral immune response කියලා. දේහ තරල මාධ්‍ය වල ප්‍රතිශක්ති ප්‍රතිචාරයේදී විශිෂ්ටව සංවේදී කරන B වසා සෛල විශේෂ ප්‍රතිදේහ ජනකයකට සම්බන්ධ වී ප්‍රගුණණයට ලක්වීමේ සෑදෙන දුහිතෘ සෛල අවසානයේ ප්ලාස්මා සෛල බවට
ප්‍රතිදේහ රුධිරය හා වසා තුළ ඇති විශිෂ්ට දූලක හා ව්‍යාධි ජනකයන් උදාසීන කිරීම හා අක්‍රීය කිරීම සිදු කරයි. එතන විනාශ කරනවා කියලා නැහැ. මතක තියාගන්න. මීට අමතරව මතක B සෛල සෑදෙන අතර ප්‍රතිදේහ ජනකය නැවත වතාවකදී ආක්‍රමණය කිරීමට තැත් කළොත් ඒවා මගින් ප්‍රබලව හා වේගවත් ප්‍රතිචාර දක්වයි. මේ ප්‍රතිශක්ති ප්‍රතිචාර ප්‍රධාන වශයෙන් ක්‍රියා කරන්නේ දේහ තරලවල සිටින ප්‍රතිදේහ ජනකයන් හා දේහ තරල තුල ගුණණය වන බහිස්සෛලීය ව්‍යාධි ජනකයන්ට එරෙහිවයි. මතකයි. පොඩි කැලලක එපිටෝපයක්. මේ ලොකු කැලලක් කියන ප්‍රතිදේහ ජනකයක්. ප්‍රතිදේහ ජනකයට බැඳෙන්නේ මෙයාලා ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක කරනවා. හරි? ඒක. ඔය ටිකනේ බලාගෙන ගියේ මේ ටිකයි මතක් කරන්න මම දැන් ඔක මේ මොහොතේම කිප්පතාවක් කිව්වේ. අපි දැන් යමු පිටුව 13. පිටුව 13. 13 තියෙනවා සක්‍රීය ප්‍රතිශක්තිය කියලා මාතෘකාව. එහා පැත්ත පෙන්නලා බලන්න කොයි හරි ඇති ආය අක්‍රීය ප්‍රතිශක්තිය කියලා මාතෘකාව. ඉස්සල්ලා වචන දෙක ලියාගෙන ඉමු. අපිට ඒකට හරි ලේසි වැඩේ කරගෙන යන්න. සමහර වෙලාවට අපිට අසනීප වලින් බේරෙන්න ඔය ඉන්නත් කරලා දෙනවා මේ ප්‍රතිදේහය. අර වයිහඩේ ප්‍රතිදේහ ඇන්ටිබොඩිස් ඒවා දෙනවා ඉන්නත් කරලා දාලා බැරි වෙලාවක් ලෙඩක් හැදුනොත් හොඳ වෙන්න කියලා. ඒ කියන්නේ తాවකාලික ප්‍රතිශක්තියක් ඇති කරගන්න තමයි ප්‍රතිදේහ අපිට දෙන්නේ. ඒක කෙලිම ප්‍රතිදේහය හදාගෙන දෙන්නේ. එතකොට ඒ එළියෙන් හදලා දුන්නු ප්‍රතිදේහය අපේ ඇඟට ආවට පස්සේ తాවකාලිකව අපිට සුවයක් ලැබෙනවා. ඒ අදාළ රෝගයෙන් හරි නැත්නම් ඉස්සරහට වෙන්න තියෙන ලෙඩකින් හරි. ඒ తాවකාලිකව ලැබෙන මේ ප්‍රතිදේහ අපි අරගෙන හදන ප්‍රතිශක්තියට අපි කියනවා අක්‍රීය ප්‍රතිශක්තිය කියලා. අක්‍රීයයි. සක්‍රීය කියන්නේ මෙන්න මේ ප්‍රතිශක්තිය. T වසා සෛලාරය වඳුනගෙන මතක සෛල හදාගෙන සයිටොක්සික් T cells හදාගෙන මහා යුද්ධයක් කරලා අවසානයේ මතක සෛල හදාගෙන දීර්ඝ කාලයක් පවතින ප්‍රතිශක්තිය තමයි සක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ. අපේ ඇඟෙන්ම ප්‍රතිදේහ ටික හදාගත්තේ සක්‍රීයයි. සක්‍රීය ප්‍රතිශක්තිය හදාගත්ත විශේෂයෙන් මොන සෛල හදුනද? මතක සෛල හදුනා. ඒකයි වැදගත්. නිකන් මතක තියාගන්න මතක සෛල හදනවා නම් සක්‍රීය, මතක සෛල හැදෙන්නේ නැත්නම් අක්‍රීය. හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඔය විදිහට අපේ ඇඟට ප්‍රතිශක්තිය එන විදි කීපයක් තියෙනවා. අපි හතරක් කතා කරමු. ප්‍රතිශක්තිය අපිට ලැබෙන විදි හතරක්. බලමු කොහොමද ලැබෙන්නේ. බබා කාලේ අම්මගේ බඩේ ඉඳි පොඩ්ඩක් අම්මගේ බඩේ ඉඳි ඔන්න ඉන්නවා. සම්බන්ධ වෙලා මෙයා ඉන්න කාලෙදී මේකට කියන්නේ අම්මගේ කල්ලබන්දේ මතකයි නේද? මේකත් කතා කරන්න. කල්ලබන්දේ යනවා මේ බබාට එනමලු මොනවාද? ප්‍රතිදේහ. ඒක අපි අර ඉස්සස් සාධකේ කතා කරා නේද? බබාට අම්මගේ ප්‍රතිදේහ එනවා කියන්නේ. මෙන්න මෙයාලා බබාට අම්මගේ ප්‍රතිදේහ හම්බෙනවා. අම්මගේ ප්‍රතිදේහ නොමිලේ බබාට. එතකොට මේ බබා తాවකාලිකව අර රෝග වලින් ආරක්ෂාවක් ගන්න මතක සෛල හදුවද මොන පිසුද ඒ ප්‍රතිදේහ ටික නිකන්ම මොනේ. මොන මතක සෛල ව්‍යාසයක් යන්නේ නැහැ. හරි ඒකෙන් අපි මේකට කියනවා අක්‍රීය ප්‍රතිශක්තිය. අක්‍රීය ප්‍රතිශක්තිය තමයි එතනදී උනේ. හරිනේ. හරි. දැන් පොඩි කාලේ එක බෙහෙත් දිනවනේ. අඬාගෙන ගියේ ඒ විදිහට ඉන්ජෙක්ෂන් එකක් විදියට වෙනතක් විදියට ප්‍රතිදේහ දෙනවා නම් ඒකට අපි කියනවා අක්‍රීය ප්‍රතිශක්තිය. වෙනතක් විදියට ප්‍රතිදේහ දෙනවා නම් ඒක අක්‍රීය ප්‍රතිශක්තිය. දෙකම අක්‍රීයයි. මේක හම්බුනේ හැබැයි ස්වභාවික අම්මගේ බබා. මේක ස්වභාවික අක්‍රීය ප්‍රතිශක්තිය. මේක එතකොට මොකක්ද? මේක කෘත්‍රිමයි.
කෘතිම අපේ ප්‍රතිශක්තිය පමණයි. හරි. ඔන්න තව අවස්ථාවක්. අපේ ඇඟට මොකෙක් හරි ඇතුළු වෙලා. මොකෙක් හරි කියන්නේ ව්‍යාධි ජනකයක් ඇතුළු වෙලා. ඒ වෛරස් එකක් ගන්න වෙන වෛරස් එකක්. ඔන්න වෛරස් එකක් ඇතුළට ආවා. එතකොට මට කියන්නේ සක්‍රීය ප්‍රතිශක්තියද අපේ ප්‍රතිශක්තිය ඇති වෙන්නේ. ඇති වෙනවා නම් ව්‍යාජනක ඇති වුණා. පහර දීලා අන්න හරි සක්‍රීය. එතකොට සක්‍රීයයි. ව්‍යාජනකයාගේ ඇතුළු වීම කෘතිමවද ස්වභාවිකවද? එතන නෙවෙයි දුන්නේ. ස්වභාවික. හච්චිමකට ද්‍රාවණය වෙලා කිඹුමකට ද්‍රාවණය වෙලා තමයි කියන්නේ. හරි ස්වභාවික සක්‍රීය. එහෙම නැත්නම් සමහර අවස්ථාවල මෙහෙම දෙනවා. මොකක් හරි ලොකු දරුණු අසංගතයක් නම් පැතිරලා තියෙන්නේ අපිට ඒකෙන් බේරෙන්න ඒ අදාළ අසංගතයට අදාළ වෛරස් එක නම් ඒ වෛරස් එක අඩපණ කරලා පොඩ්ඩෝස් එකක් අපිට දෙනවා. මං චුට්ටක් ඇතුළු වෙනවා. ඒකට චුට්ට ප්‍රතිශක්තිය හදා ගන්න අපේ මතක සෛලය හදා ගන්න. ඒකට කියනවා ඒකත් සක්‍රීයයි. හැබැයි එන්නත පින්නේ දුන්නේ කෘතිම. ව්‍යාජනකයා මෙන්න මේක උදාන තමයි දීලා තියෙන්නේ. ව්‍යාජනකයා දෙන්න පුළුවන් නැත්නම් එයාගේ අර ප්‍රතිදේහ ජනක කෑලි ඒව දෙන්න පුළුවන්. නැත්නම් එයා නිකුත් කරන විෂ ඒව දෙන්න පුළුවන්. කොහොමයි ප්‍රතිශක්තිය ඇති කරන්න පුළුවන් කොටසක් තමයි දෙන්නේ. එන්න ඒ සෙට් එක තමයි මෙන්න මෙතනට අපි කතා කරන්න තියෙන්නේ. සක්‍රීය ප්‍රතිශක්තිය යටතේ එතන තියෙනවා දෙකක්. ඔය. හරි. එතකොට අපි කතා කරන්නේ සහජ ප්‍රතිශක්තියයි පරිචිත ප්‍රතිශක්තියයි. මෙතන අපි කතා කරන්නේ සහජද පරිචිතද? මතක සෛල හදාගන්න. පරිචිතද නේද? මේ නම් වල තව කැලක් දාගෙන. ස්වභාවික අප්‍රිය පරිචිත ප්‍රතිශක්තිය. මේක කෘතිම අප්‍රිය පරිචිත ප්‍රතිශක්තිය. මේක ස්වභාවික අප්‍රිය ඒ පරිචිත ප්‍රතිශක්තිය මේකත් එහෙමයි. හරි. පාඩම ඉවරයි. ඊළඟ වල උදාහරණ. මේකට නම් උදාහරණ වල ප්‍රෝග්‍රෑම් දෙන්න බෑ අපි. මේක ප්‍රතිදේහ දෙන රෝග කීපයක් මෙතන ලියන්න. මෙයාගේ හිතලා ලියන්නේ පොත කියවන ගමන් අපේ තියෙන උදාහරණ ටික ලියන්න. හරි. ඕක ඇඳගන්නේ කොහෙද අපි? ඔව්. 16 පිටුවම දීලා තියෙනවා. කැමති දෙයක් කරගන්න කියලා. 16 පිටුවේ ඔන්න ඔය ටික ලියන්න. ලියලා අමින් මොකද 4 පිටුවම තියෙනවනේ 4ට බෙදලා පිටුවම ඒකට